හරි ඉතින් අද කතා කරන්න යන්නේ අපේ දත් මදින්න හොඳම දත් බුරුසුව හොඳම ටූත් බ්‍රෂ් එක මොකක්ද කියලා. ඉතින් ඔයාලා දන්නවා අපිට නිරෝගිමත් සිනහාවක් පවත්වාගෙන යන්න මේ දත් බුරුසුව කියලා කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් මේ නිවැරදි දත් බුරුසුවක් තෝරා ගැනීම මගින් අපේ මුඛ සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් කරන්න පුළුවන්. මොකද අපි මේ කතා කරන හොඳ දත් බුරුසුවකින් අපේ දත්වල මැලියන් ඉවත් කරන්න, දත් කුහර වළක්වා ගන්න සහ අපේ විදුලි මස් නිරෝගීව පවත්වා ගන්න උදව් වෙනවා. ඉතින් මේ දත් බුරුසුවක් තෝරගන්න ගියහම ඔයාලා දන්නා වෙළඳ පොලේ දත් බුරුසු වර්ග ගණනාවක්ම තියෙනවා. මේ අතින් මදින දත් බුරුසු තියෙනවා, කරන්ට් එකෙන් වැඩ කරන ඉලෙක්ට්‍රික් දත් බුරුසු තියෙනවා. ඒ වගේම දත් බුරුසු වල කෙදි වල ස්වභාවය අනුව සොෆ්ට් කෙදි තියෙනවා, දෘඩ කෙදි තියෙනවා. ඒ කියන්නේ සොෆ්ට් බ්‍රිසල්ස් තියෙන දත් බුරුසු තියෙනවා, හાર્ඩ් බ්‍රිසල්ස් තියෙන දත් බුරුසු තියෙනවා. විවිධාකාර සයිස් වලින් විවිධාකාර ෂේප් වලින් අපිට මේ දත් බුරුසු කියන දේවල් වෙළඳ පොලේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට ප්‍රශ්නයක් ඇති මේ දත් බුරුසු වලින් ඔයාට ගැළපෙන නිවැරදිම දත් බුරුසුව කොහොමද තෝරගන්නේ කියලා. ඉතින් ඒ ගැන තමයි අද අපි වීඩියෝෙන් කතා කරන්න යන්නේ. ඔයාට ගැළපෙන හොඳම දත් බුරුසුව තෝරගන්නේ කොහොමද කියලා අපි අද කියා දෙන්නම්. ඉතින් දත් බුරුසු වර්ග මොනවද? ඔයාලා දත් බුරුසුවක් මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් මොනවද? සහ ඔයාගේ අවශ්‍යතාවලට අනුව ඔයාට ගැළපෙනම දත් බුරුසුව තෝරගන්නේ කොහොමද කියලා අද මම ඔයාලට කියලා දෙන්නම්. වෙළඳ පොලේ ගත්තාම මේ දත් බුරුසු වර්ග කීපයක් අපිට බලා ගන්න පුළුවන්. එක වර්ගයක් තමයි අපි එදිනදා සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කරන මේ මැනුවල් ටූත් බ්‍රෂ්. ඒ කියන්නේ අපි අතින් අල්ලගෙන දත් මදින දත් බුරුසු. ඒ වගේම වෙළඳ පොලේ තව තියෙනවා ඉලෙක්ට්‍රික් දත් බුරුසු. ඒ කියන්නේ බැටරි දාලා හරි නැත්නම් charge කරලා හරි පාවිච්චි කරන පුළුවන් දත් බුරුසු තියෙනවා. ඒ වගේම සමහර පුද්ගලයන්ගේ විශේෂ අවශ්‍යතා අනුවත් ඒ අයට ගැළපෙන දත් බුරුසුත් තියෙනවා. උදාහරණයක් කිව්වොත් මේ දත් වලට කම්බි නැත්නම් ප්‍රේසස් දාන අයට, ඒ වගේම චූටි ළමයිට සහ අපේ මේ දත් අතර පිරිසිදු කරන්න වගේ සමහර විශේෂ අවස්ථාවල සකස් කරපු දත් බුරුසුත් තියෙනවා. හරි ඉතින් අපි මුලින්ම කතා කරමු මේ ගොඩක් දෙනෙක් භාවිතා කරන මේ සාමාන්‍ය නැත්නම් මැනුවල් ටූත් බ්‍රෂ් එකක් ගැන. ඉතින් මේ වගේ ටූත් බ්‍රෂ් එකක් ඔයාලා වෙළඳ පොලෙන් මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න කරුණු කීපයක් තියෙනවා. හරි. ඉතින් මේ වගේ ටූත් බ්‍රෂ් එකක් ගත්තාම අපි මුලින්ම බලන්න ඕන දේ තමයි මේ බ්‍රෂ් එකේ කෙදි ගැන. ඉතින් වෙළඳ පොලේ මේ කෙදිවල ඝනකම අනුව නැත්නම් මේ කෙදිවල ස්වභාවය අනුව ප්‍රධාන වර්ග තුනක් අපිට ශ්‍රී ලංකාවේ බලා ගන්න පුළුවන්. ඒ තමයි සොෆ්ට් කෙදි තියෙනවා, මීඩියම් කෙදි තියෙනවා සහ හાર્ඩ් කෙදි තියෙනවා. ඉතින් මේ සොෆ්ට් කෙදිවල ඝනකම අඩුයි. මේ හાર્ඩ් කෙදිවල ඝනකම වැඩි. ඉතින් ගොඩක් දෙනෙක් හිතනවා අපේ දත් හොඳට පිරිසිදු වෙන්නේ මේ හાર્ඩ් කෙදි වලින් මැද්දාම කියලා. නමුත් ඒක වැරදි. ඔයාලා තෝරගන්න ඕනි සොෆ්ට් කෙදි සහිත දත් බුරුසුවක්. මොකද මේ සොෆ්ට් කෙදි වලින් තමයි ඔයාගේ දත් වලට සහ විදුලි මස් වලට හානියකින් තොරව කාර්යක්ෂමව ඒවා පිරිසිදු කරන්න පුළුවන්. මේ හાર્ඩ් කෙදි තියෙන දත් බුරුසුවකින් මැද්දත් ඔයාගේ විදුලි මස් වලට හානි වෙන්න වගේම ඔයාගේ එනමලේ ගෙවි යන්නත් පුළුවන්. මේ කෙදි සම්බන්ධයෙන් ඊළඟට සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි මේ දත් බුරුසුවේ තියෙන කෙදිවල අග එක්ක රවුම් වෙන්න ඕනි නැත්නම් ඒ කෙදිවල අග පොලිෂ් කරලා තියෙන්න ඕනි. ඒ කියන්නේ සමහර දත් බුරුසු තියෙනවා ඒවයි කෙදි මේ මැෂින් වලින් කපලා ඒවයි අග ඊටාම තීන විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ කෙදි වලින් අපේ දත් මැද්දොත් අපේ දත් සහ විදුලි මස් හීරීමට ලක් වෙනවා. ඉතින් ඒ වගේ හානි වළක්වා ගන්න ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනි මේ දත් බුරුසුවේ කෙදිවල අග රවුම් හරි නැත්නම් පොලිෂ් කරපු හරි ඒවා තෝරගන්න. ඊළඟට බලන්න ඕන දේ තමයි මේ දත් බුරුසුවේ කෙදි පිහිටලා තියෙන විදිහ. ඒ කියන්නේ සමහර දත් බුරුසු තියෙනවා ඒවයි මේ කෙදි එකම උසකින් නැත්නම් සම මට්ටමේ නැත්නම් ෆ්ලැට් තමයි තියෙන්නේ. ඒ වගේම තවත් සමහර දත් බුරුසු තියෙනවා ඒවයි මේ කෙදි සිග්සැග් නැත්නම් M shape එකකට කපලා තියෙනවා මේ වගේ. ඉතින් සමහර දන්ත වෛද්‍යවරු නිර්දේශ කරනවා මේ ෆ්ලැට් සර්ෆේස් එක හොඳයි කියලා. තවත් සමහර අය කියනවා මේ සිග්සැග් නැත්නම් මේ M shape එකට තියෙන එක හොඳයි කියලා. ඒකට හේතුව තමයි මේ සම්බන්ධ දැනුම නිතර යාවත් කාලීන වෙනවා. මම මේ කතා කරන 2025 ජනවාරි වලදී American Dental Association එකේ මම නැත්නම් ඇමරිකානු දන්ත වෛද්‍ය සංගමය මගින් නිකුත් කළ තියෙන වාර්තාවලට අනුව මේ දත් බුරුසුවේ කෙදි මල්ටි ලෙවල්. ඒ කියන්නේ මේ එකම මට්ටමේ නැතුව සිග්සැග් හරි M වගේ ෂේප් එකක් තියෙනවා නම් අපිට අපේ මේ දත්වල බෙදලා තියෙන මැලියම් සහ මේ දත් සහ විදුලි මස් අතර හැදිලා තියෙන දේවල් වඩා කාර්යක්ෂමව ඉවත් කරන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකට හේතුව තමයි ඔයාලා මේ වගේ බැලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති ෆ්ලැට් සර්ෆේස් එක නැත්නම් දත්වල කෙදි එකම මට්ටමින් තිබ්බොත් එහෙම මේ විදිහට මේ දත් අතර හැදිලා තියෙන දේවල් ඉවත් කරන්න අපහසුයි. ඒ නිසා මේ විදිහට මේ දත් බුරුසුවේ කෙදි මල්ටි ලෙවල් නැත්නම් සිග්සැග් විදිහට තිබ්බාම ඒ ක්‍රියාව ඊටාම කාර්යක්ෂමව සිද්ධ වෙනවා. ඉතින් මේ දත් බුරුසුවක් තෝරගන්නකොට ඒකේ කෙදි තියෙන්නේ සිග්සැග්ද නැත්නම් ෆ්ලැට්ද බලනකොට වඩා ඔයාලා බලන්න ඕනේ දේ තමයි මේ දත් බුරුසුවේ කෙදි සොෆ්ට්ද කියන එක සහ ඒවයි අග රවුන්ඩ් නැත්නම් පොලිෂ් කරලා තියෙනවද කියන එක. හරි ඊට පස්සේ අපි දැන් මේ දත් බුරුසුවේ හිස කොටස ගැන බලමු. දන්ත වෛද්‍යවරු නිර්දේශ කරන්නේ මේ දත් බුරුසුවේ හිස කොටස කුඩා එකක් තෝරගන්න කියලා. මොකද එතකොට තමයි ඔයාට ඔය කටේ සෑම ප්‍රදේශයකම හොඳට දත් බුරුසුව ගෙනියලා දත් ටික පිරිසිදු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ දත් බුරුසුවේ හිසේ හැඩය සාමාන්‍යයෙන් ඕවල් ෂේප් වගේ නම් ගොඩක් හොඳයි. මොකද මේ කොටුවක් වගේ තිබ්බොත් එමේ යාගේ විදුලි මස් වලට කම්බල් වලට හානි වෙන්නත් පුළුවන්. ඒ වගේම මේක හරියට ඔයාගේ දත් වලට අගා කරන්නත් බෑ. ඒ නිසා මතක තියාගන්න මේ දත් බුරුසුවක් තෝරගන්නදී දත් බුරුසුවේ හිස සාමාන්‍යයෙන් කුඩා මේ වගේ ඕවල් ෂේප් එකක් තියෙන එකක් තෝරගන්න. හරි අපි දැන් බලමු දත් බුරුසුවේ මේ අතින් අල්ල ගන්න කොටස නැත්නම් හැන්ඩල් එක මොන වගේ වෙන්න ඕනේද කියලා. අපි තෝරගන්න ඕනේ හිස කුඩා දත් බුරුසුවක් වුණාට මේ හැන්ඩල් එක කුඩා වෙලා බෑ. මොකද අපිට මේක හොදින් අල්ල ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාලා දැකලා තියෙන මේ චූටි ළමයට තියෙන දත් බුරුසු වල මේ හැන්ඩල් එක සාමාන්‍යයෙන් ලොකුවට හදලා තියෙනවා.
ඒ විදිහට හදලා තියෙන යාලට හොදට අල්ල ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා වෙළඳපොළෙන් දත් බුරුසුවක් තෝරගන්න ඉදි මේ හැඩල් එක විවිධාකාර කැටයම් දාලා මේ වගේ මේ රබර් වලින් ග්‍රිප් එකක් එහෙම දාලා තියෙනවා නම් ඔයාලට පහසුවෙන් මේ දත් බුරුසුව හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම වැඩිහිටි අයට මේ අතපය වාරු නැති අයට මේක ඉතාමත් වැදගත්. මොකද අපි මේ දත් බුරුසුවේ හැඩල් එක හරියට හොඳින් අල්ලගත්තොත් තමයි අපිට හොඳට දත් මත ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සැලකිලිමත් වෙන දත් බුරුසුවක් තෝරගන්න ඉදි මේ හැඩල් එක ලිස්සන්නේ නැති විදිහට ඔයාලට සුව පහසු විදිහට අල්ල ගන්න පුළුවන් හැඩල් එකක් තියෙන දත් බුරුසුවක් තෝරගන්න. හරි අපි දැන් බලමු මේ දත් බුරුසුවේ හිස කොටස සහ මේ හැඩල් එක සම්බන්ධ කරන මේ බෙල්ල කොටස නැත්නම් දත් බුරුසුවේ නෙක් එක මොන වගේ වෙන්න ඕනද කියලා. මේ ගැන නිර්දේශ කරන්නේ සාමාන්‍ය මේක කෙලින් ගැන තමයි ස්ට්‍රේට් තිබිලා හරියන්නේ නැහැ. මොකද මේ ස්ට්‍රේට් තිබ්බොත් එම අපිට අපේ කෙලවරේ නැත්නම් මේ හක්කේ දත් වලට ළඟා වෙන්න අමාරුයි. ඒ නිසා මේ නෙක් එකේ මෙන්න මේ වගේ නැමුම් නැත්නම් මේ බෙන්ඩ් තියෙනවා නම් වඩා හොඳයි. මොකද එතකොට ඔයාලට ඉතා පහසුවෙන් මේ කෙලවරේ නැත්නම් මේ හක්කේ දත් පිරිසිදු කරගන්න පුළුවන්. ඒ නිසා දත් බුරුසුවක් තෝරගන්නකොට මේ වගේ මේ නෙක් එකේ ස්ට්‍රේට් තියෙන දත් බුරුසුවක් තෝරගන්න එපා. මේ වගේ නැමුම් තියෙන නැත්නම් බෙන්ඩ් තියෙන දත් බුරුසුවක් තෝරගන්න. හරි දත් බුරුසුවක් තෝරගන්නකොට ඊළඟට බලන්න ඕන දේ තමයි දත් බුරුසුවේ ප්‍රමිතිය ගැන. ඒ කියන්නේ අපිට මේ දත් බුරුසුවේ කව එකේ නැත්නම් මේ පැක් එකේ අපිට බලා ගන්න පුළුවන් මේ සඳහා ලබා දීලා තියෙන ප්‍රමිති ලාංඡන. උදාහරණ කියනවා නම් මේ American Dental Association එකේ ADA seal එක. ඒ වගේම British Dental Association එකේ BDA seal එක. ලංකාවේ විශේෂයෙන් අපිට SLS සහතිකය වගේ ඒවා තියෙනවද කියලා බලන්න ඕනේ. මොකද අඩුම ගානේ SLS සහතිකයව නැති කිසිම ප්‍රමිතියක් නැති දත් බුරුසු තෝරගන්න එපා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඉතින් ඔන්න ඔය කරුණ තමයි අපි සාමාන්‍ය ජීවිතේ භාවිතා කරන මේ මැනුවල් සාමාන්‍ය දත් බුරුසුවක් තෝරගන්නෙද්දී සැලකිලිමත් වෙන්න ඕනි කරුණු. හරි අපි දැන් බලමු අපිට වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන් ටූත් බ්‍රෂ් වර්ග මොනවද කියලා. අපිට මොනවද මිලදී ගන්න පුළුවන් දත් බුරුසු වර්ග කියලා. ඉතින් වෙළඳපොලේ මේ සාමාන්‍ය මැනුවල් දත් බුරුසු තියෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රික් දත් බුරුසු තියෙනවා. ඒ වගේම සමහර විශේෂිත අවශ්‍යතා සඳහා නිපදවපු විශේෂ දත් බුරුසු වර්ගක් තියෙනවා. ඉතින් පළවෙනි වර්ගය තමයි අපිට කලින් කතා කරපු අපි සාමාන්‍ය ජීවිතයේ එදිනදා භාවිතා කරන මේ මැනුවල් දත් බුරුසු. ඉතින් මේ වගේ දත් බුරුසුවක් අපිට එදිනදා භාවිතයට ඉතාම සුදුසුයි. ඉතින් මේ සාමාන්‍ය වර්ගයේ මැනුවල් දත් බුරුසු නිර්දේශ කරන්නේ අත්වල හෝ නැත්නම් ඇඟිලි වල කිසි ප්‍රශ්නයක් නැති අයට. මොකද අත්වල හරි ඇඟිලි වල හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වගේ දත් බුරුසක් පාවිච්චි කරන්න අමාරුයිනේ. ඒ නිසා එහෙම ප්‍රශ්න නැති අයට මේ වගේ දත් බුරුසක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟ දත් බුරුසු වර්ගය තමයි මේ ඉලෙක්ට්‍රික් ටූත් බ්‍රෂ් කියලා කියන්නේ. ඒ කියන්නේ සමහර ඒවා බැටරි දාලා පාවිච්චි කරන සමහර ඒවා charge කරලා එහෙම පාවිච්චි කරන්නත් තියෙනවා. ඉතින් මේ ඉලෙක්ට්‍රික් දත් බුරුසු වල අපි සාමාන්‍ය දත් බුරුසු වගේ මේ අත හොලවල දත් මදින්න ඕනේ නැහැ. විශේෂයෙන්ම මේ අත්වල හෝ ඇඟිලි වල චලනයන් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන අයට. ඒ වගේම සමහර මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් වගේ රෝගාබාධ තියෙන අයට අපි අර කලින් කිව්ව මැනුවල් ටූත් බ්‍රෂ් එක පාවිච්චි කරන්න අමාරුයි. ඒ නිසා ඒ වගේ අයට මේ ඉලෙක්ට්‍රික් ටූත් බ්‍රෂ් එක වඩාත් ගැලපෙනවා. නමුත් මේ ඉලෙක්ට්‍රික් ටූත් බ්‍රෂ් එක ඒ අය විතරක් නෙවෙයි සාමාන්‍ය ඕනිම කෙනෙක්ට මේ පොඩි අයගේ ඉඳලා ලොකු අය වෙනකන් සාමාන්‍ය ඕනිම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ පරීක්ෂණ වාර්තාවලින් පෙන්වලා දීලා තියෙනවා මේ ඉලෙක්ට්‍රික් ටූත් බ්‍රෂ් එක සාමාන්‍ය ටූත් බ්‍රෂ් වලට වඩා කාර්යක්ෂම මේ දත්වල මැලියන් ඉවත් කිරීම සහ විදිරමස් පිරිසිදු කිරීම සිද්ධ කරනවා කියලා. හරි ඊළඟ දත් බුරුසු වර්ගය තමයි ඉන්ටර්ඩෙන්ටල් නැත්නම් ඉන්ටර්ප්‍රොක්සිමල් ටූත් බ්‍රෂ් කියලා කියන්නේ. ඉතින් මේක මෙන්න මේ පේනා වගේ ටූත් බ්‍රෂ් වර්ගයක්. මේක විශේෂයෙන්ම භාවිතා කරන්නේ අපේ මේ දත් අතර විශාල හිඩස් තියෙනවා නම්. ඒ වගේම මේ බ්‍රේසස් නැත්නම් මේ කම්බි දාපු අය ඉන්නවා නම්, ඒ වගේම ඩෙන්ටල් ඉම්ප්ලාන්ට්, ඒ කියන්නේ මේ දත් සිටුවීම් වගේ දේවල් කරපු අය ඉන්නවා නම්, අන්න එයාට විශේෂයෙන් මේ ඉන්ටර්ඩෙන්ටල් නැත්නම් ඉන්ටර්ප්‍රොක්සිමල් ටූත් බ්‍රෂ් වැදගත්. මොකද මේ ටූත් බ්‍රෂ් වර්ගය විශේෂයෙන්ම සකස් කරලා තියෙන්නේ මේ දත් අතර පිරිසිදු කරන්න පුළුවන් විදිහට. හරි ඊළඟ දත් බුරුසු වර්ගය තමයි මේ විකලාංග දත් බුරුසු නැත්නම් ඕතොඩොන්ටික් ටූත් බ්‍රෂ් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ටූත් බ්‍රෂ් වර්ගයේ විශේෂයෙන්ම සකස් කරලා තියෙන්නේ මේ බ්‍රේසස් දාන නැත්නම් මේ කම්බි දාන අය වෙනුවෙන්. ඔයාලට පේන ඇති මේ ටූත් බ්‍රෂ් එකේ කෙඩි සකස් කරලා තියෙන්නේ මේ විශේෂිත ආකාරයකට. ඒ කියන්නේ මේ ටූත් බ්‍රෂ් එකේ මැදින් නිකන් කාණුවක් නැත්නම් මේ V shape එකෙන් තමයි මේ කෙඩි සකස් කරලා තියෙන්නේ. මෙන්න මේ ඩිසයින් එක නිසා අපිට මේ බ්‍රේසස් එකේ බ්‍රැකට් සහ වයර් ඉතා හොඳින් පිරිසිදු කරගන්න පුළුවන්. හරි වෙළඳපොලේ අපිට ගන්න පුළුවන් තවත් ටූත් බ්‍රෂ් වර්ගයක් තමයි මේ two headed නැත්නම් double side tooth brush කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාලට මේ පේනා වගේ මේ tooth brush එකේ දෙපැත්තෙම කෙඩි තියෙනවා. නැත්නම් කෙඩි සහිත හිසවල් දෙකක් තියෙනවා. ඉතින් මේ වගේ tooth brush එකක් විශේෂයෙන්ම නිර්දේශ කරන්නේ අපි වෙන කාගේද දත් මද්දවනවා නම්. ඒ කියන්නේ මේ පොඩි බබෙක්ගේ එහෙම නැත්නම් වයසක කෙනෙක්ගේ වගේ අපි දත් මද්දවන අවස්ථාවකදී මේ වගේ දත් බුරුසක් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කෙයා ගිවස්ලා වගේ අය මේ දත් බුරුස පාවිච්චි කරනවා. මේ දත් බුරුසුවේ තියෙන විශේෂත්වය තමයි අපිට අපේ දත්වල මේ ඉදිරිපස සහ ඇතුළු පැත්ත කියන දෙපැත්තම එක සැරේ මැද ගන්න පුළුවන්. හරි ඉතින් මම ඔය කතා කරලා අපිට වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන් දත් බුරුසු වර්ග කීපයක් විතරයි. මීට අමතරවත් තව දත් බුරුසු වර්ග තියෙන්න පුළුවන්. හරි ඊළඟට අපි බලමු අපි මේ සාමාන්‍ය ටූත් බ්‍රෂ් එකක් කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. දන්ත වෛද්‍යවරු නිර්දේශ කරන්නේ මේ සාමාන්‍ය දත් බුරුසුවක් සෑම මාස 3කට වරක්ම උපරිම වශයෙන් මාස 4කට වරක් මේ දත් බුරුසුව අනිවාර්යෙන් මාරු කරන්න ඕනේ. ඒ වගේම ඊට කලින් ඔයාගේ දත් බුරුසුවේකෙදි ගෙවිලා ගිහින් නැත්නම් ඔයාගේ දත් බුරුසුවේකෙදි මෙන්න මේ වගේ තත්ත්වයකටපත් වෙලා නම් මාස 3ක් 4ක් යනකම් ඉන්න ඕනේ නැහැ දත් බුරුසුව මාරු කරන්න ඕනේ. ඒ වගේම අපි තවත් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මේ දත් බුරුසුවේ පිරිසිදුකම ගැන. ඒ සම්බන්ධව අපි මොන වගේ දේවල්ද දැනගන්න ඕන කියලා බලමු. පළවෙනිම දේ තමයි ඔයා දත් බුරුසුව පාවිච්චි කරාට පස්සේ අපි ගලා යන ජලයෙන් මේ දත් බුරුසුව හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේ දත් බුරුසුව ගබඩා කරද්දී මේකේ තියෙන මේ අතිරික්ත වතුර ගසලා ඉවත් කරලා දාන්න ඕනේ.
මොකද මේ දත්බුරුසුව වියලිව තිබ්බ නැති වුණොත් එහෙම බැක්ටීරියා වර්ධනය වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා දත්බුරුසුව ගබඩා කරනකොටත් වියලි ස්ථානයක ඕනේ අපි මේ දත්බුරුසුව ගබඩා කරන්න. ඒ වගේම අපි දත්බුරුසුව තියද්දි මේ වගේ ක්ලිප් කරලා මේ උඩු පැත්තට ඕනේ තියන්න. එතකොට තමයි මේකේ තියෙන මේ අතිරික්ත වතුර බේරිලා ගිහිල්ලා හොඳට එයා ඩ්‍රයි වෙන්නේ. ඒ කියන්නේ හොඳට සුලකමකින් වියලීමට ලක් වෙන්නේ. ඒ වගේම මේ ක්ලිප් එකක් පාවිච්චි කරන එක ගොඩක් වැදගත්. මොකද එහෙම නැති වුණත් එහෙම ඔයාගේ ටූත් බ්‍රෂ් එක අනිත් අයගේ ටූත් බ්‍රෂ් එක ගෑවිලා මේක කන්ටැමිනේට් වෙන්න පුළුවන්. ඒ නිසා වෙන කෙනෙක්ගේ කටේ තියෙන ප්‍රශ්න ඔයාගේ කට වෙන එක වළක්වා ගන්න පුළුවන් මේ වගේ ක්ලිප් එකක් දාන එකෙන්. ඒ වගේම හොඳට මතක තියාගන්න කිසිම වෙලාවක මේ ආදරේ වැඩි වෙලා එහෙම දත්බුරුසු මාරු කරගන්න එපා. ඒ වගේම මතක තියාගන්න මේ ටූත් බ්‍රෂ් එක টয়ලට් එකකින් එහෙම නැත්නම් කොමන්ඩ් එකකින් ගබඩා කරන්න එපා. මොකද අපිට පේන්න තුනට මේ ෆ්ලෂ් කරද්දි වගේ නිකුත් වෙන ජල බිඩිති වලින් අපේ ටූත් බ්‍රෂ් එක අපවිත්‍ර වෙන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත්ම කාරණයක් තමයි මේ දත්බුරුසුවේ ක්ලිප් එක නැත්නම් මේ ආවරණය ඉතා පිරිසිදුව පවත්වා ගන්න ඕනි. මොකද ඔයාලම දැකලා තියෙන සමහර ටූත් ක්ලිප් ඇතුලේ පුස් බෙදලා කළු පාට වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලින් ඔයාගේ ටූත් බ්‍රෂ් එක ආසාදනය වෙන්න පුළුවන්. ඒ නිසා මතකතුව මේ ක්ලිප් එකේ පිරිසිදුකම ගැන හොඳට සැලකිලිමත් වෙන්න. හරි අපි මේ කතා කළේ කොහොමද මේ දත්බුරුසුවක් පාවිච්චි කරාට පස්සේ නිවැරදිව පිරිසිදු කරලා ගබඩා කරන්න කියලා. අපි දැන් කතා කරමු මේ දත්බුරුසු සම්බන්ධයෙන් සමාජයේ තියෙන වැරදි අදහස් කීපයක්. පළවෙනිම දේ තමයි ගොඩක් අය හිතනවා මේ දත්බුරුසුවක් තෝරගන්නෙත් මේ කෙදිවල ස්වභාවය ගොඩක් හાર્ඩ් නම් නැත්නම් මේ දෘඩ කෙදි නම් තියෙන්නේ එයාගේ දත් ගොඩක් හොඳට පිරිසිදු වෙනවා කියලා. ඉතින් මම ඔයාලට මුලින්ම කිව්වා වගේ ඔයාලා තෝරගන්න ඕනේ මතක ඇතුව සොෆ්ට් කෙදි සහිත දත්බුරුසුවක්. එහෙම නැති වුණත් එහෙම මේ හાર્ඩ් කෙදි තියෙන දත්බුරුසුවකින් මැද්දොත් එහෙම ඔයාගේ එනමලට වගේ විදුලි මස් වලට හානි වෙන්න පුළුවන්. මිනිස්සු අතර තියෙන තවත් වැරදි අදහසක් තමයි අපි මේ දත්බුරුසුව හොඳට තද කරලා මැද්දාම අපේ දත් හොඳට පිරිසිදු වෙනවා කියලා හිතන එක. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මේ විදිහට තද කරලා දත් මැද්දාම ඔයාගේ එනමලට විදුලි මස් වලට හානි වෙන්න පුළුවන්. ඔයාලා දැකලා තියෙන බ්‍රෂ් කට් වගේ ඇති වෙන්නේ මෙහෙම මැද්දාම තමයි. ඒ නිසා මේ දත් මදිනකොට දත්බුරුසුව අනවශ්‍ය ලෙස දත් වලට තද කරන්න එපා. එහෙම මැද්ද කියලා දත් වැඩිපුර පිරිසිදු වෙනවා කියලා ගන්නෑ. ඒ නිසා අනවශ්‍ය ලෙස දත්බුරුසුව තද කරන්නේ නැතුව නිවැරදි ක්‍රමයට දත් මදින්න ඕනේ. හරි ඉතින් අද වීඩියෝෙන් අපි කතා කළේ ඔයාට ගැළපෙන නිවැරදිම දත්බුරුසුව කොහොමද තෝරගන්නේ? ඒ වගේම අපි දත්බුරුසුවක් කොහොමද නිවැරදිව පාවිච්චි කරන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකේ සම්බන්ධයෙන් ගොඩක් උදව් වෙන්න ඇති කියලා. අපි අද කතා කරපු කරුණු වලට අමතරව ඔයාට දත්බුරුසු සම්බන්ධයෙන් තවත් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. හරි එහෙනම් අද වීඩියෝ එක මෙතනින් නවත්තනවා.